පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරුණා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රෝල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. නමුත් ලංකා සුදු ඩීසල් ඔක්ටේන් 95 පෙට්‍රෝල් සහ භූමි තෙල් මිල ගණන් වෙනස් වී නැහැ. යාපනයේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ සිවිලිමේ තිබී T56 ගිනි අවයක්, මැගසින් දෙකක්, ජීව උණ්ඩ, වෛර් කැබලි කිහිපයක් සහ කල් ඉක්ුතු ඖෂධ තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ පසුගිය 30 වෙනිදා එම විශ්වවිද්‍යාලයෙන් හමු උණ්ඩ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනයකදී මෙම ගිනි අවිය සහ උණ්ඩ LTTE යුද සමයේදී මෙම ස්ථානයේ සංගවන්නට ඇති බවට සැක කරන අතර අධිකරණ නියෝගයක් අනුව විශ්වවිද්‍යාල පරිශ්‍රයම ඉදිරියේදී සෝදෙසි කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් මෝටර රථයක් නැවැත් වූ අවස්ථාවේදී එහි සිටි කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය බවට පවසමින් පොලිස් රාජකාරියට බාධා කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. පොලිසිය පවසන්නේ ගම්පහ පොලිස් වසමේදී රථවාහන වරදක් සම්බන්ධයෙන් අදාළ මෝටර රථය නැවැත්වීමට සංඥා කිරීමේදී මෝටර රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව පොලිස් නිලධාරීන් එය හඹා ගොස් නැවැත් වූ අවස්ථාවේදී ඇය මෙලෙස හැසිරී ඇති බවයි. ඕගලන්ට වීඩියෝ නැත්තම් මම තනියම කැපුවා කියලා ඕගලන්ට ඔක්කොම බලන්න ප්‍රශ්නයක් වෙනවා. නිකම් මේ බයිලා ගහන්න දෙන්න එපා. මේ මැඩම් මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මේ රන් පොන් කොඩිතුවක් වෙයි නංගි. හරිද? පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන්නේ ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණියක් නොවන බවයි. මුදාවට විශ්වසනීය තොරතුරක් ලැබී තිබුණේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍ය තොගයක් අඩංගු බහුදින ධීවර යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවටයි. ඒ අනුව එම යාත්‍රාව බහරයට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අදාළ යාත්‍රාව දෙසට ළඟා වූයේ නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදා ගනිමින්. අනතුරුව බහුදින යාත්‍රාව සිය බහරයට ගත් නාවික හමුදා නිලධාරීන් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් තිබී ඇති බවත් ඒ අතර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍යද තිබී ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් සමග අදාළ බහුදින ධීවර යාත්‍රා ඉදිරි විමර්ශන කටයුතු සඳහා මෙවන විට ගොඩබිමට රැගෙනමින් පවතින බව අද දින සිදු කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් ඉකුත් 30 වෙනිදා ආරම්භ කළ රටම එකට ජාතික මෙහෙයුමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිසිය එක්ව දිවෙන පුරා සිදු කළ වැටලීම්වලදී පුද්ගලයන් 2047 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සිදු කළ වැටලීම් 758කදී හෙරොයින් කිලෝග්‍රෑම් එකක් හා තවත් වැටලීම් 687කදී අයිස් කිලෝග්‍රෑම් 3ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර මෙරට සිට ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපළ බලා පිටත්ව ගිය ඉන්දිය ජාතික කාන්තාවක් සතුව තිබී ඉන්දිය රුපියල් කෝටි 47ක පමණ වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ ගමන් මල්ල තුල සූක්ෂමව කෝපි පැකට් ලෙස හංගවමින් රැගෙන ගිය කොකේන් කිලෝග්‍රෑම් 4.7ක තොගයක් මෙලෙස සොයාගෙන තිබ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය ආදායම් බුද්ධි අධීක්ෂණ අංශයට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු තවත් පුද්ගලයන් 30 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුවන කෙහෙල්බද්දර පද්මේ ගිනි අවි ජාවාරම් කර ඇති බවට බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසයට පසුගියදා තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතාගේ ඍජු අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අද උදෑසන පිස්තෝලයක් හා ජීවෝණ්ඩ 13ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි. තමන්ගෙන් කප්පම්මිල්ලා හීනටියන මහේෂ් නම් අපරාධකරුගෙන් මරණ තර්ජන තිබූ බවත් පසුගිය වසරේදී ඔහු තමා වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් සැකකාර ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ පවසා තිබෙනවා. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේකින් ජීව උණ්ඩ 13ක් සමග පිස්තෝලයක් තමන් මිලදීගත් බව සැකකරු පවසා තිබෙනවා. පද්මේ ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක් පළමුව ඉල්ලා ඇති අතර අනතුරුව එහි මිල රුපියල් ලක්ෂ 3.5ක් දක්වා අඩු කළ බවත් සැකකරු පැවසූ බවයි පොලිසිය සඳහන් කළේ. පසුව තමන් එය මිලදීගත් බවයි සැකකරු පවසා ඇත්තේ. සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කෙහෙල්බද්දර පද්මේ සමග ඩුබායිහිදී ඡායාරූපයකට පෙනී සිටි ප්‍රසිද්ධ නිලියන් 6 දෙනාගෙන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ තරහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කෙහෙල්බද්දර පද්මේ එම නිලියන්ට මුදල් ලබා දී ඇත්තේ යන පිළිබඳ විමර්ශන සිදු කරන බවයි. එමෙන්ම එම නිලියන් පද්මේගේ කළු සල්ලි සුදු කර ඇත්තේ යන පිළිබඳද පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ. එම මුදල් එම රංගන ශිල්පිනියන් විසින් විවිධ ආයෝජන සඳහා යොමු කරනු ලැබුවේ යන පිළිබඳවත් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර නේපාලයේදී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට අදාළ තවත් දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ එම මෙහෙයුම සඳහා පොලිස් පරීක්ෂක ගිහාන් සිල්වා මහතා ද එක් වුණා. පොලිසිය පැවසුවේ ඉෂාරා සෙව්වන්දි රැඳී සිටි නිවසේ බැල්කනිය මත දමා තිබූ කලිසමකින් ඇය එහි සිටින බවට අනාවරණ කරගත් බවයි. මේ ඊට අදාළ දර්ශන පෙළක්. අනතුරුව ඇයව අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර ඇය එහිදී ඕලුගල මහතා හමුවේ පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවට යෑමේ අපේක්ෂාවෙන් පසු වූ බවයි.
රුමේනියාවේ රැකියාව ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 74කට අධික මුදලක් වංචා කළ මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත අතුමගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයන්ගෙන් රුපියල් 8,50,000 සිට රුපියල් 18,50,000 දක්වා මුදල් ලබාගෙන ඇති බවයි. කොහිලවත්ත ප්‍රදේශයේදී කැලණිගඟ අසබඩ තිරොදරත්වයක් සෝදමින් සිටි පිරිසක් අතර සිටි තරුණියක් ගඟට වැටීමෙන් දියගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 21 හැවිරිදි වගන්තලාව ප්‍රදේශයේ තරුණියක්. ආන්ධ්‍ර ප්‍රදේශයේ ශ්‍රීකාකුලම් ප්‍රදේශයේ හින්දු ආගමික ස්ථානයක අද උදැසන ඇති වූ තෙරපීමකින් කුඩා දරුවෙක් සහ කාන්තාවන් ඇතුළු 9 දෙනෙකු මිය ගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. පුංචි තිරුපති ලෙස හැඳින්වෙන ශ්‍රී වෙන්කටේශ්වර ස්වාමීන් නම් මෙම ආගමික ස්ථානයේ අද පැවති ආගමික උත්සවයක් වෙනුවෙන් එක්ව සිටි අති විශාල පිරිසක් අතර මෙම තෙරපීම සිදුව තිබුණා. තවදුරටත් ඉදිකිරීම සිදු කරමින් පවතින එම දේවස්ථානයේදී ටැන්සානියානු ජනාධිපතිනි ශ්‍රාමියා සුලුහු සමත්ව තිබෙනවා. සිය ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනෙකුගේ මැතිවරණ අපේක්ෂකත්වය අවලංගු කිරීමට කටයුතු කිරීම මගින් ඇයට මැතිවරණය ජය ගැනීමට හැකි වූ බවයි පැවසෙන්නේ. මේ අතර පසුගිය දින 3ක කාලය පුරා එරට පැවති විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 500කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මැතිවරණය දූෂිත සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි එකක් බවට පවසමින් මෙම විරෝධතා සඳහා වැඩි වශයෙන් එක්ව සිටියේ තරුණ ප්‍රජාවයි. නෙදර්ලන්තයේ දුම්රිය හරස් මාර්ගයකදී ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් දුම්රියක ගැටෙන අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. රිතුව එළඹීමත් සමග ගුවන් මගින් 378 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් ඊයේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. ඕලන්තේ එන්ට එයා ගුවන් සේවයේ යානා දෙකක් ඊයේ මෙරටට පැමිණියේ එරට ප්‍රධාන ගුවන් තොටුපළ දෙකක සිටයි. ඉන් පළමු යානය ඊයේ පෙරවරු 9:50ට පෝලන්තේ කටෝවිස් ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණි අතර යානය ජල ආචාර වලින් පිළිගනු ලැබුවා. එන්ට එයා ගුවන් සේවයට අයත් දෙවන යානය ඊයේ පෙරවරු 11ට පෝලන්තේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණියා. ගුවන් තොටුපළ වාර්තා පැවසුවේ මෙම ගුවන් යානා දෙකෙන් ගුවන් මගින් 378 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු මෙරටට පැමිණි බවයි. ඒ අනුව 2025 ජනවාරි 1 වෙනිදා සිට ඔක්තෝබර් 29 වෙනිදා දක්වා මෙරටට පැමිණි විදේශ සංචාරකයන් සංඛ්‍යාව 18,000ට ඉක්මවා තිබෙනවා. ගෙවුණු ඔක්තෝබර් මාසය තුල පමණක් මෙරටට පැමිණි විදේශ සංචාරකයන් සංඛ්‍යාව 1,53,063ක්. දිනෙන් දින වර්ධනය වන සංචාරක කර්මාන්තයේ තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මෙරට සංචාරක පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු තිබෙනවා. ඇත්තටම අපිට දිගුකාලීන සංචාරක සැලැස්මක් ඉලක්කයක් තියෙනවා. ඒ සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම විතරක් නෙමෙයි රටක් විදිහට ජාතික සැලැස්මකට අනුව සංචාරක කර්මාන්තය නගා සිටුවා. අපි මූලිකව හඳුනාගත්ත දෙයක් තමයි දැනට පවතින සංචාරක පනත අපේ පළල් වෙච්ච අරමුණට ගැලපෙන්නේ නැහැ. මේ සියලු ආයතන ඒකාබද්ධ වෙච්ච ව්‍යුහයක් අපිට අවශ්‍යයි. අන්නේ ව්‍යුහය හදන්න ජාතික සංචාරක කොමිසමක් පිහිටවන්න. ඒ වගේම මේ ජාතික සංචාරක කොමිසමෙන් පහළට දිස්ත්‍රික් මට්ටමින් සංචාරක කලාප මට්ටමින් ඒකාබද්ධ සංචාරක සංවර්ධන කමිටු ගොඩනැගීම ඉලක්ක කරගත්ත නව නීතියක් වුණා. දැනට අපේ තියෙන නීතියෙන් එක් කරන්න බැහැ. ඒ නිසා අන්නේ පනත අලුතෙන් හැදීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ සඳහා වෙනම විශේෂඥ කීප දෙනෙකුට මේ වැඩේ බාර දීලා තියෙනවා. ඔබගේ අදහස් යෝජනා ඉදිරියේදී අපි ගන්න බලාපොරොත්තු වෙනවා මේ නව පනත සකස් කිරීමේ. ගමේ තියෙන ග්‍රාමීය ආර්ථිකයත් එක්ක මේන සංචාරකයන් අයින්ද්‍රියව සම්බන්ධ කරන්න. ඒක තමයි මේ මුල් අධීරය අපි කරමින් ඉන්නේ. මේ අතර විදේශගතව රැකියා කරන ලාංකිකයින් මෙරටට එවන විදේශ ප්‍රේෂණද මේ වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනාවරණය කරනවා. විදේශගත ප්‍රජාවක් ලංකාවට වැඩිමම ප්‍රේෂණ වෙලා තියෙන 2016 වර්ෂයේදී වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක්. අපි 2025 වර්ෂයේ එය ඉතිහාසගත වැඩිම ආදායම අභිභවා යන වසරක් වෙනවා කියන එක තමයි අපේ අදහස. අපි ඉලක්කයක් තියෙන මේ අවුරුද්දේ බිලියන 8 වගේ කිට්ටු කරගන්න පුළුවන් වේද කියලා අපි හිතනවා. කෙසේ වෙතත් මේ අවුරුද්දේ තමයි වැඩිම විදේශ විනිමය ප්‍රමාණය වාර්තා වෙන අවුරුද්ද බවටපත් වෙන්නේ. සැප්තැම්බර් මාසෙ වෙනකොට බිලියන 6ට කිට්ටු වෙලා. කුළුණු අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා සතස ආයතනය එම අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් පසුගියදා ආරම්භ කළා. නමුත් ඒ කොන්දේසි 17ක් පනවමින් ඒ අනුව මිලදී ගන්නා ලොකුලුණු ගෙඩියක විස්කම්භය මිලිමීටර 35 65 අතර තිබිය යුතුයි. එමෙන්ම ලොකුලුණු කිලෝවක් සඳහා ගෙඩි 8ක් පමණ අන්තර්ගත විය යුතු බවද රජයේ පැනවූ කොන්දේසිවල සඳහන් වුණා. මෙම නිර්ණායක නිවේදනය කිරීමත් සමග ගොවින් රැසක් ඊට සිය විරෝධය පළ කළේ එම අවශ්‍යතා සපුරාලන ලුණු අස්වනු තමන් සතුව නැතැයි පවසමින්. දින ගණනක් පුරා තවමත් එම අර්බුදය දිග්ගැස්සමින් පවතිනවා.
මම දෙපාරක් අරන් ගියා සතුටට අරන් ගියාට ලුණු මේ පහු අරන් ආවා කොච්චර තේරුවත් වැඩක් නැහැ පොඩි ගෙඩි කියපුවාම අපිටත් ඔළුව රිදෙනවා මොයි මහත්තයෙකුට එහෙම කතා කරපු ගමන් මේ ප්‍රමාණය ලුණු ගෙඩි තමයි ඉතින් සතුට ගන්න තියෙන්නේ මේ තියෙන ප්‍රමාණය ගෙඩි 8ක් 9ක් 10ක් කලනා කිලෝ එකට මෙතන දැන් ඇවිල්ලා කිලෝ 10කට වැඩිය මෙතන තියෙනවා මෙතනින් ගත්තොත් කිලෝ 50ක් වන්නේ නැහැ ඔබතුමාලා කියන විදිහට අපිට ලුණු දෙන්න මෙන්න ඔය කියන මිලිමීටර එක මෙන්න ගත්තා මේ පැත්තෙන් මේෙන් ගත්ත. ඕක දාගෙන යනකොට මේ බැරියව විසික් කරනවා මේ. ඒව ගන්න ඇලුනේ. ආපු පණිවිඩයක් කරනවා තමයි අපි මේ තෝරනවා මේ. හැබැයි මේකත් තව දීපු ගත්ත මිනිහෙක් නැහැ. ඉතින් මෙහෙම කියනකොට තමයි අපිත් මේ කරන්නේ. මේ අතර ලුණු මිලදී ගැනීම සම්බන්ධයෙන් සතොස බලධාරීන් අද කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ අතර එහිදී ලුණු ගෙඩියේ මිනුම් පිළිබඳ යලි පැහැදිලි කරනු ලැබුවා. එමෙන්ම මිලදී ගන්න අවස්ථාවේ ලුණු ගෙඩි මැනබැලීමක් සිදු නොවන බවත් බලධාරීන් පවසනවා. ඇත්තටම මෙතෙන්දී සඳහන් වුණා අපි වටමැනීමක් කරනවා කියලා. ඇත්තටම ප්‍රමිතියවත් වටමැනීමක් ගැන සඳහන් වෙලා නැහැ. අපේ ප්‍රමිතිය සඳහන් වෙලා තියෙන්නේ විස්කම්බය. විස්කම්බය කියලා කියන්නේ ලුණු ගෙඩිය හරස්කට කැපුවාම විස්කම්බය තමයි ගන්නෙ. නමුත් අපි මෙතෙන්දී ශේෂ්ත්‍රයේදී කිසිම අවස්ථාවක විස්කම්බය මැනීමක් සිදු කරන්නේ නැහැ. අපි නිලධාරීන් ඇස් මට්ටමින් තමයි පරීක්ෂා කරන්නේ. ඒ අනුව මිලිමීටර් 35 කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. රතු ලුණු ගෙඩියට වඩා තරමක් චාල. මොකද 65 කියලා කියන්නේ මේ උපරිම අවස්ථාව අපි දීලා තියෙනවා. මොකද මීට වඩා ලොකු ප්‍රමාණයේ ලුණු අරගෙන සහ මීට වඩා කුඩා ප්‍රමාණයේ ලුණු අරගෙන අපිට ලෙවිසැල් තුල විකිණීමට හැකියාවක් නැහැ. මේ අවස්ථාවක කිසිම මධ්‍යස්ථානයක ප්‍රමාණය හේතුවෙන් ලුණු ප්‍රතික්ෂේප වීමක් සිදු වෙලා නැහැ. ගොවින මහත්මියන්ගේ භාණ්ඩ මිලදී ගැනීමේ කිසිම අවස්ථාවක මේක මැනීමක් හෝ එහෙම නැත්නම් මේකේ මේ දිගපළල උස මහත වට ප්‍රමාණය මැනීමක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රමාණයේ තියෙන ඕනම දෙයක් අපි ගන්නවා.